Hello viewers මම ඔයාලගේ මොහොන් සුපුරුදු පරිදි thumbnail එක බලලා ඉන්න සතත් අපි කෙලින්ම වීඩියෝ එකට යමු. මේ වෙද්දී මැද පෙරදිග ඉතාමත්ම උණුසුම් තත්යකට පත් වෙලා තියෙන්නේ. දසවන දිනේටත් ඊයේ රාත්‍රියේදී ඉරානයේ ප්‍රදේශ රැසකට ඉලක්ක කීපයකට ඇමරිකානු එක්සත් ජනපද ගුවන් හමුදාව ගුවන් ප්‍රාමාලාවක් දියත් කළා. ඒකට ප්‍රතිචාර වශයෙන් අද උදෑසන කාලේදී බහරේනයට සහ කුවේටයේ ඇති ඇමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරගනිමින් ඒ කියන්නේ ඇමරිකානු හමුදා තවත් පාසුකම් වෙතටත් ඉරානය විසින් බැලස්ටික් මිසයිල් දියත් කරා. හරි. ඊයේ රෑ මොකද වුනේ කියන එක තමයි විශේෂත්වය. ඒකට හේතුව තමයි ඇමරිකානු එක්සත් ජනපදයේ ඉලක්ක රැසක් කවර් කරලා තියෙනවා. මේ ඉලක්ක මොනවද කියලා මම පැහැදිලි කරන්න සහ මේකේ තියෙන අමුදාමය ඒ කියන්නේ බුද්ධිමය තත්ත්වය කියන්නේ ඩිප්ලොමැටික් තත්ත්වය එහෙම නැත්නම් හැම දෙය ගැනම මම මේකේ කියනවා. ඇත්තටම කිව්වොත් එimhe ඇමරිකානු එක්සත් ජනපදය ගහන්නේ ටාගට් එකකට ප්ලෑන් එකකට ඉරානයේ ප්‍රතිචාර දක්වන්නේ ටාගට් එකකට ප්ලෑන් එකකට. හරි. බුෂෙර් ඔයාලා මම මගේ Facebook account එක follow කරනවා නම් ඔයාලා දන්නවා බුෂෙර් කියන න්‍යෂ්ටික power plant එක කියන්නේ න්‍යෂ්ටික විදුලි බලාගාරය ගැන මම reports කීපයක්ම ගිරලා තිනවා videos කීපයක්ම ගිරලා තිනවා. එතකොට සටහන් කීපයක්ම ලියලා තිනවා මගේ Facebook account එක YouTube channel එක follow කරලා තියෙන subscribe කරලා තියෙන කට්ටිය දන්නවා මම මේ ගැන ගොඩක් කතා කරන නිසා වැඩිපුර ඒ ගැන පැහැදිලි කරන්න යන්නේ. බුෂෙර් කියන්නේ ඉරානයේ තියෙන න්‍යෂ්ටික විදුලි බලාගාරය. මේකේ satellite ඡායාරූප පෞගේ දින කීපෙදීම satellite ඡායාරූප අධ්‍යයනය කරලා බැලුවොත් එimhe පේන්න තියෙනවා න්‍යෂ්ටික බලාගාරයට කිසිදු හානියක් වෙලා නැහැ. රියැක්ටර් වලට එimhe කිසිදු හානියක් වෙලා නැහැ. නමුත් වටපිටාවේ බිත්ති කඩන වැටලා තියෙනවා. පොඩි පාසුකම් කඩන වැටලා තියෙනවා මේ න්‍යෂ්ටික පාසුකමේ. ඉතින් ඇයි ඇමරිකානු එක්සත් ජනපද ගුවන් හමුදාව ඔවුන්ගේ ටාගට් ලිස්ට් එකක් දාලා තිබ්බා මීට කලින් ඉරානයේ මෙන්න මේවට අපි ගහනවා කියලා. හැබැයි මේ බුෂර් කියන න්‍යෂ්ටික විදුලි බලාගාරය ඒ ටාගට් ලිස්ට් එකේ තිබ්බේ නැහැ. හරිද? හිට් ලිස්ට් එකේ තිබ්බේ නැහැ. ඉතින් ඇයි එකපාර මේ බලාගාරය ඉලක්ක කරන්න නිසා ජූලි මාසේ 7 වෙනිදා ඉඳන් ඊයේ රෑ වෙනකල් ගැව්වා මේකට කීප අවස්ථාවකදීම. හරිද? හැබැයි මේන් රියැක්ටර්ස් වලට ටාගට් කරලා නැහැ. එතකොට බුෂර් න්‍යෂ්ටික පාසුකම ටාගට් කරලා සම්පූර්ණයෙන් ගහලා නැහැ. වටේට විතරයි ගහන්නේ. ඉලක්කේ වැරදි යාමක් නැහැ. මේකේ කිසිදු ඉලක්කේ වැරදි යාමක් නැහැ. මේ ප්‍රදේශයේ තමයි ඉලක්ක කරලා තියෙන ඇමරිකාව රියැක්ටර් වලට ගහන්න නැතුව වටේට ගහමු. අපි මුංග පොඩ්ඩක් සලිත කරන්න ඕන මුංග බය කරන්න ඕනේ. ඒක තමයි අපිට නෙගෝෂියේෂන්ස් වලට එහෙම නැත්නම් සාම සාකච්ඡා වලට සීස් ෆයර් එකකට යද්දී අපිට වාසි කියලා මුළු ලෝකෙම දැනගන්නේ අපේ මතේ තමයි ඉරානයේ නැටුවි කෙනෙක් තමයි ඇමරිකාවට පෙන්වන්න ඕනේ ලෝකයම. ඒක නිසා තමයි මේක ටාගට් කරන්නේ. හැබැයි මේකේ ඒම දෙයක් ඒ දේ විතරම තියෙන කියලා වොත් එimhe ඒ දේ විතරක් නෙමෙයි තියෙන්නේ. නේද? මේකේ තවත් උපායශීලීත්වයක් තියෙනවා. හරිද? මේකේ එහෙම නැත්නම් ගොඩක් සට කපටකම් තියෙනවා මේ ප්‍රයාර මාලාව ඇතුලේ. ඒ වගේම වැරදිලාවත් මේ කියන බුෂර් න්‍යෂ්ටික පාසුකමකට ඇටැක් එකක් ආවොත් එහෙම නැත්නම් ගුවන් ප්‍රයාරයක් දියත් වුණොත් රියැක්ටර් වලට හානි වුණොත් එහෙම හොඳට මතක තියාගන්න 2011 ජපානයේ ෆුකුෂිමා දයිචි න්‍යෂ්ටික බලාගාරයේ දෙවෙනි රියැක්ටර් එකේ පොඩි අවුලක් වුණා, කාන්දු වීමක් වුණා, සුනාමි රණපාරක් ආව නිසා. හැබැයි ඒ වෙලාවේ කොහොම හරි ජපාන විද්‍යාඥයන්ට ඒක පාලනය කරගන්න හම්බුණා. නමුත් යම් මේකින් ඒක වැරදි කියලා තිබුණා මුළු ජපාන රට දීපේම සම්පූර්ණයෙන්ම විකිරණශීලීතාවයකට ගොදුරු වෙන්න තිබ්බා. රේඩියේෂන් එකකට ගොදුරු වෙන්න තිබ්බා. ඒ වගේම තත්ත්වයක් තමයි මේ ඉරානයේ තියෙන්නේ. බුෂර් න්‍යෂ්ටික පාසුකම පුපුරවා ඇරියොත් රියැක්ටර් පුපුරවා ඇරියොත් මුළු මැද පෙරදිගම විස වායුවකින් එහෙම නැත්නම් විකිරණශීලීතාවයකින් සම්පූර්ණයෙන්ම විනාශයටපත් වෙන්න පුළුවන්. උස්ම ගන්න පවා බැරි වෙන මට්ටමේ දරුණු විපතක් වෙන්න පුළුවන්. ඒක ඇමරිකාව දන්නවා. ඒක නිසා තමයි ඒක ටාගට් කරන්නේ නැත්තේ. මුළු ලෝකෙම දන්නවා අපි දන්නවා ඒක එමෙන්නේ නැහැ කියලා. හරි. හැබැයි ඉරානයට මේ ගහන පාරවල් ඉතා තදින් වදිනවා. හරිද? වෙන ටාගට් වලට ගහන මේ බුෂර් න්‍යෂ්ටික පාසුකමට විතරක් නෙවෙයි IRGC එකේ නේවි එකට ගහන. ඒතර ඕමුස් සමුද්‍ර සංධියේ තියෙන දූපත් වල තියෙන ඉරාන අමුදා පාසුකම් වලට ගහනවා. ඉතින් මේම ගහද්දී ඉරානියත් ප්‍රතිචාර දක්වනවා බාරේනයට කුවේටයට. ඒතකොට ඔයාලා දන්නා රේඩාර් මධ්‍යස්ථාන වලට එම ගහලා. හරි. ඒ වගේම කියන්න ඕනේ නැටන්ස් ෆෝඩෝ ඉස්පාන් මේ නම් තුන ආලා තියෙනවා නේද ඔයාලා. ගිය අවුරුදු 2025 ජූනි මාසයේ ඊශ්‍රායල ඇමරිකානු ඉරාන පළවෙනි යුද්ධය. ඊට පස්සේ මේ පෙබරවාරියේ 28 වෙනිදා පටන් ගත්ත යුද්ධය. මේ හැම අවස්ථාවකදී වගේම මෙන්න මේ ඉස්ෆාන් නැටන්ස් ෆෝඩෝ කියන න්‍යෂ්ටික පාසුකම් මේ ප්‍රදේශ තුනේ තියෙන න්‍යෂ්ටික පාසුකම් වලට ඇමරිකාව සහ ඊශ්‍රායලය බෝම්බ බැලුවා. B2 ස්ප්ලිට් යන පවා ගිය අවුරුද්දේ යොදාගත්තා. හරි. එහෙම තියෙද්දී අපිට අලුත් ආරංචියක් ආවා. ඔයාලා දන්නවා ඉරානය කිලෝග්‍රෑම් 430ක් වගේ යුරේනියම් කිලෝග්‍රෑම් 434 ප්‍රමාණයක් තමන් සන්තකේ තියාගින්නවා, ආරක්ෂිතව තියාගින්නවා. මේවා ඉරානය නම් කියන්නේ විදුලිය නිෂ්පාදනය කරන්න කියලා. නමුත් බැලුවට පේනවා ඉරානයේ අවශ්‍යතාවය මොකක්ද කියලා. ඒ තමයි න්‍යෂ්ටික හවියක්. ඉරානයේ මූලිකම අරමුණ වන්නේ
ඉරාන විප්ලවයෙන් පස්සේ මූලික අරමුණ වුණේ කවදාරි න්‍යෂ්ටික අවියක් අත්පත් කරගන්න එක, න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කරන එක. ඔවුන් ගාව දැනටත් න්‍යෂ්ටික බෝම්බ 10කට අවශ්‍ය යුරේනියම් තියෙන එන්රිච් කරපුවා, එහෙම නැත්නම් පිරිසිදු කරපුවා, පිරිසිදු කරපුවා මේවා තියෙනවා කිලෝග්‍රෑම් 430ක් විතර. හරිද? මෙන්න මේ කියන ප්‍රවෘත්තියට අදාළ ප්‍රවෘත්තියක් මම අවසානයේ කරන එකත් අනිවාර්යයෙන්ම බලන්න. ඉතින් මේ කියන එන්රිච් කරපු යුරේනියම්, පිරිසිදු කරපු යුරේනියම් කොහෙටද ගෙනිලා තියෙන කියලා කිව්වොත් එimhe ලොකු ආරංචියක් තියෙනවා. ෆෝඩෝ කියන බලාගාරයේ භූගත බලාගාර ෆෝඩෝ කියලා න්‍යෂ්ටික පාසුකමක් තියෙන මේකේ තමයි අංගලා තියෙන කියලා එක ප්‍රවෘත්තියක් වෙනවා. තවත් ප්‍රවෘත්තියක් තියෙනවා. ඒක මම පස්සේ කියන්නම්. ඉතින් මේ කියන තොරතුරු එලි කරගෙන තියෙන්නේ යුරේනියම් ගබඩා කර ඇත්තේ මේ ෆෝඩෝ කියන පාසුකමේ තියෙනවා කියලා ඇතැම් බුද්ධ සේවා තොරතුරු වාර්තා කරලා තියෙනවා. විශේෂයෙන්ම ඇමරිකානු බුද්ධ සේවා. ඒකට ඊශ්‍රායල් බුද්ධ සේවා වාර්තා කරන මොනවද? ඒක මම අන්තිමේ කියන්නම්. මේ හැම එකකටම වඩා වැදගත් න්‍යෂ්ටික පාසුකමක් තමයි මේ බුෂර් කියන න්‍යෂ්ටික විදුලි බලාගාරය. මම ඔයාලට කිව්වා ජූලි 7 වෙනිදා ඉඳන් ඊයේ රාත්‍රී වෙනකල්ම ගැව්වා කියලා. හරි. ඉරානයේ නිවේදනය කරා බලාගාරයට කිසිදු හානියක් නැහැ කියලා. හැබැයි බැලුමට සැටලයිට් ඉමේජස් එම චෙක් කරලා බලද්දි පොඩි ආනයම් වෙලා තියෙනවා. හැබැයි ප්‍රධාන රියැක්ටර්ස් වලට එම හානියක් කියලා නෑ. ඒක නිසා මේක දැනටත් ෆන්ක්ෂනින්, ඒ කියන්නේ වැඩ කරගෙන යනවා කියලා තමයි ඉරානය කියන්නේ. හරි. සෞදි අරාබියට පොඩි ප්‍රශ්නයක් කියලා තියෙනවා. සෞදි අරාබියට රතු මූද ඔස්සේ නාවික ගමනාගමන කටයුතු කරන්න දෙන්නේ නැහැ කියලා කවුද කියලා තින්නේ? හවුති සංවිධානය. හරිද? එතකොට අර පැත්තෙන් වෝමු සමුද සංදියේත් පොඩි අවුලක් තියෙනවා. මේ පැත්තේ රතු මුදේත් පොඩි අවුලක් තියෙනවා. ලෝක ආර්ථිකයට ඉදිරි දින කිහිපෙ ඉඳන් ඉදිරි සති කිහිපෙ ඇමරිකාව ඉරානයත් එක්ක සීස්ෆයර් එකකට ආවේ නැත්නම් සෞදි අරාබිය හූති වරුන් එක්ක එකඟතාවකට ආවේ නැත්නම් ලොකු ගැටලුවක් වෙන්න පුළුවන්. ඉදිරි සති කිහිපෙදී ආයෙත් අපිට දරුණු ඉන්ධන අර්බුදයක් එන්න පුළුවන්. ආර්ථික අර්බුදයක් මුළු ලෝකෙ පුරාම එන්න පුළුවන්. මේ අවුරුද්දේ එන ලොකුම ආර්ථික අර්බුදයක් දන්නේ ඊළඟට එන්න තියෙන්නේ මේ ඉරාන ප්‍රශ්නයත් එක්ක. හරි. මේම තියද්දී ඇමරිකාව තවත් න්‍යෂ්ටික බලාගාරයකට පාර දෙනවා. මේක අලුතෙන් ආදන ඩාර්කෝවින් කියන න්‍යෂ්ටික බලාගාරය. මේ න්‍යෂ්ටික බලාගාරයක් කියලා ජාත්‍යන්තර මාධ්‍ය කියනවා. න්‍යෂ්ටික බලාගාරය නෙවෙයි කියලා ජාත්‍යන්තර මාධ්‍ය කියනවා. මේ මොකද්ද මේ පටලැවිලි කියලා කිව්වොත් එimhe මේක න්‍යෂ්ටික බලාගාරයක් වන නොවන බලාගාරයක්. මොකද ඒ කියන්නේ කියලා කිව්වොත් එimhe ඩාර්කෝවින් ඇග්‍රීමන්ට් එකක් ගැව්වා 1990 අවුරුද්දේදී ඉරානයත් චීනයත් අතර. මේක ඩාර්කෝවින් ඇග්‍රීමන්ට් එක කියලා කියනවා. චීනයේ සහාය ඇතුව ඉරානයේ න්‍යෂ්ටික විදුලි බලාගාරයක්, න්‍යෂ්ටික විදුලි බලාගාර පාසුකමක් ඉදි කරන්න චීනයත් එක්ක ඉරානය එකඟතාවයකට එනවා. හැබැයි ඊට පස්සේ ඇමරිකානු එක්සත් ජනපදයේ බටහිර රටවල් ඇතම් සංවිධාන එකතු වෙලා මේකට ඍජු විරෝධයක් දක්වනවා. චීනයට මේකට එන්න එපා කියලා ලොකු ප්‍රෙෂර් එකක්. හරිද? දැන් වගේ නෙවෙයි. චීනය ඒ දවස්වල නැගීමෙන් තිබ්බා. ඇමරිකාවට වඩා ගව් ගාණක් පිටපස්සෙන් හිටියේ. බ්‍රිතාන්‍යයට වඩා ගව් ගාණක්, ජර්මනියට, ජපානට වඩා ගව් ගාණක් ඉදිරියෙන් හිටියේ. නමුත් දැන් ජර්මනි අභිභවා වෙලා තියෙනවා, ජපානය අභිභවා වෙලා තියෙනවා. මේ විදිහ ලෝකයේ දෙවෙනි විශාලතම ඇමරිකාවට අභියෝග කරන්න පුළුවන් ආර්ථිකයක් තියෙනවා නම් ඒ චීන ආර්ථිකය. හරිද? න්‍යෂ්ටිකවෙත් ඒ තරම් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේම තියෙද්දි දැන් කාටවත් අභියෝග කරන්න බෑ චීනයට. ඉතින් මේ තත්ත්වෙ නෙවෙයි 1990 දශකයේ තිබ්බේ. චීනයට ඇමරිකාව ඇතුළු බටහිර රටවලුත් සංවිධානත් බලපෑම් කරා ඩාර්කෝවින් න්‍යෂ්ටික විදුලි බලාගාරය හදන්නේ ඉරාන්ට උදව් කරන්න එපා. ඒ ගිවිසුමින් උඹලා අයින් වෙන්න ඕනේ කියලා. අද ඊට පස්සේ ඒක එහෙම කතාවක් විදියට අයින් වෙලා ගියා. ඇදුවේ නැහැ. නමුත් චීනයේ උදව් නැතුව ඉරානය හදනවා කියලා ඉරානය ක්‍රමිකව ගොඩනගාගෙන ආවා මේ න්‍යෂ්ටික විදුලි පාසුකම. ඒක හැබැයි කිසිදු න්‍යෂ්ටික අවශේෂයක් තිබ්බේ නැහැ. කිසිදු න්‍යෂ්ටික මෙටීරියල්, නියුක්ලියර් මෙටීරියල් එකක් තිබ්බේ නැහැ. නමුත් ඇමරිකාව මේක ගැන අය ගහගෙන ඉන්නේ. ඇමරිකාව මේකට ගහන්න පටන් ගත්තා. හරිද? මේ දින කිහිපෙදී ඊයේ රාත්‍රියේදී විශේෂයෙන්ම ඩාර්කෝවින් කියන ඉදිකරමින් තියෙන න්‍යෂ්ටික පාසුකමකට ඇමරිකාව ගැව්වා. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා. ඕනතරම් විදුලි බලාගාර තියෙනවනේ ඉරානයේ කරන්ට් එක නතර කරන්න ඕනේ. ඕනතරම් විදුලි බලාගාර තියෙන ඉරානයේ ගහ දාන්න පුළුවන් කියලා. හැබැයි හොඳට මතක තියාගන්න මං කිව්වා ඉරානයේ මූලිකම අරමුණ තමයි න්‍යෂ්ටික විදුලි බලාගාර අදලා ඒ ඔස්සේ ලෝකෙට පේන්නේ නැතුව න්‍යෂ්ටික ආයුධයක් හදන එක. හරිද? න්‍යෂ්ටික පාසුකම තොරෙන් අදායන එක තමයි ඉරානයේ ප්ලෑන් එක උනේ. ඒක තමයි ඔවුන්ට ඊශ්‍රායලයටත් ඇමරිකාවට මුහුණ දෙන්න පුළුවන්. හරිද? බලවත් රාජ්‍යයක් විදිහට නැගී ඉන්න පුළුවන්. සම්බාධක තිබ්බා වුන් නැත. කාටවත් බය නැතුව ඉන්න පුළුවන්. ඉතින් මේක විතරක් නෙවෙයි ඉරානයේ මේ න්‍යෂ්ටික පාසුකම් වලට ගහන්න ඇමරිකාවේ හේතුව මේක විතරක් නෙවෙයි. ඇමරිකාව වල දන්නද ගිය අවුරුද්දේ ජූනි මාසයේ ඊශ්‍රායලයයි ඇමරිකාව එකතු වෙලා ඉරානයේ ෆෝඩෝ, නැටන්, සිස්පාන් කියන න්‍යෂ්ටික පාසුකම් වලට ගැව්වනේ. ඒ අවස්ථාවේදී පොඩි දෙයක් වුණේ තමයි ක්‍රිප්ටෝ කරන්සි මාකට් එක ඉරානයේ වැටෙන. ඉරානයේ වල දන්නවා ඉරාන්ට සම්බාධක ගොඩක් තියෙනවා. මේක නිසා ක්‍රිප්ටෝ කරන්සි ඔස්සේ වුන් ගනුදෙනු කරනවා. හරිද? වෙනදාම් කරන විශාල වශයෙන් කරනවා මිලියන ගණනින්, බිලියන ගණනින්. ඊට පස්සේ මේ පෙබරවාරි මාසයේ 28 වෙනිදාත්
ඉරානයයි ඇමරිකාවයි ඊශ්‍රායලය අතර යුද්ධයක් ගියා. ඊශ්‍රායල සහ ඇමරිකාව ඉරානට ගැව්වා. ඒ වෙලාවෙත් ක්‍රිප්ටෝකරන්සි මාකට් එක ඉරානය තුල බිඳ වැටුණා. මේ පාර ඇමරිකාව ක්ලික් කරගත්තා. මුන්ගේ න්‍යෂ්ටික පාසුකම් වලට ගැව්වොත් මොකක් හරි හේතුවක් නිසා ක්‍රිප්ටෝකරන්සි මාකට් එක බිඳ වැටුණා. මුන්ට ලොකු හානියක් වෙනවා, ආර්ථික හානියක් වෙනවා. අපි මේක ස්ටඩි කරන්න ඕනේ කියලා වුන් ස්ටඩි කරා. අන්න ඒක නිසා තමයි බුෂෙර් වලටයි මේ කියන ඩාර්ක් කොමික් කියන න්‍යෂ්ටික පාසුකම් වලටයි ඇමරිකාව ගහන්නේ. මේක මම සරලව කියනවා ඉදිරි දින කීපෙදී ඉරානයේ ආර්ථිකයට ලොකු හානියක් වෙනවා. හරිද මේ ක්‍රිප්ටෝකරන්සි බිඳ වැටීමත් එක්ක ඉරානයේ තුල මේකට ප්‍රතිචාර වශයෙන් අද රැවෝ එටෝ අනිද්දා මේ සතියෝ ලබන මාසයෝ දරුණු ප්‍රහාරයක් ඉරානය එල්ල ගන්න නියමිතයි. කොහෙටද කියලා අනුමාන කළා මම කියන්න. ඊශ්‍රායලයට තමයි ඉරානය ඇටැක් එකක් දියත් ගන්න මේ වෙද්දි සූදානම් වෙන්නේ. මේ ක්‍රිප්ටෝකරන්සි ගැටලුවත් එක්ක මේකට පලි ගන්න වෙන්ජන්ස් එකට ඊශ්‍රායලයට ගහයි කියන එක තමයි මගේ අනුමානය. ඔයාලගේ අනුමානය මොකක්ද කියලා යට කමෙන්ට් තීරුවේ විවෘතයි. ඔයාලට කමෙන්ට් කරන්න පුළුවන්. ඒ වගේම මම මේ ගැන කතා කරමින් ඉඳි තවත් ප්‍රවෘත්ති කිහිපයක් වාර්තා වුණා. ඒ තමයි ඊශ්‍රායලයේ පැතුම් තොරතුරු ආවා 2025 ජූනි කියන්නේ 2025 ජූනි 2026 පෙබරවාරි ඇටැක් වලින් පස්සේ තමයි මේ ක්‍රිප්ටෝකරන්සි මාකට් එක බිඳ වැටුනේ ඉරානයේ. ඒක නිසා මම අනුමාන කරනවා ඊශ්‍රායලයට පාරදීමක් වෙන්න පුළුවන් කියලා. WSJ හරිද වෝල් ස්ට්‍රීට් ජර්නල් එක කියලා කියනවා ඇමරිකානු එක්සත් ජනපදයේ ප්‍රසිද්ධ මාධ්‍ය සංග්‍රහව ඔවුන් වාර්තා කළා තියෙනවා ඉරානී මිසයිල සහ ඩ්‍රෝන්ස් විශේෂයෙන්ම මිසයිල කේපබල් ඒ කියන්නේ හැකියාවකින් දියුණු වෙලා තියෙනවා කියලා පෙබරවාරි මාසයේ සහ ගිය අවුරුදු යුද්ධයට පස්සේ කියන්නේ මේ සීස්පයක තිබ්බ කාල සීමාවේදී ඉරාන මිසයිල දැන් පත් වෙන ඉරාන මිසයිල දැන් ලොන්ච් වෙන ඉරාන මිසයිල වේගවත් බවින් වැඩිලු එතකොට පුපුරන ද්‍රව්‍ය වලින් වැඩිලු ශක්තිමත්ලු ඒ වගේම ඉන්ටර්සෙප්ට් කරන්න මේක වියාට කරන්න පොඩි අමාරු ගතියක් තියෙනවා කියලා කියනවා. ඒ කියන්නේ ඉරානයේ මේ මිසයිල් වැඩි දියුණු කරා කියලා බුද්ධ සේවා වාර්තා කරලා තියෙනවා. අදාළ රටවල් ජෝර්දානිය ඒවා, බහරේන ඒවා, කුවේට් ඒවා, කටාර් දේශය ඒවා, එතකොට ඩුබයි, අබු ඩාබි මේ හැම පැත්තටම වැටුණු බැලිස්ටික් මිසයිල් නිරීක්ෂණය කරද්දී ඔවුන්ගේ මිසයිල් හැකියාවන්ගෙන් වැඩි දියුණු කරලා තියෙනවා කියලා මේ වෙද්දී ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා. පෙබරවාරි මාසයේ පාර දුන් මිසයිල් වලට වඩා ඒ කියන්නේ ඉරානයේ ඔවුන්ගේ මිසයිල් සංවර්ධනය කරමින් ඉන්නවා කියන එක තමයි මේකෙන් පේන්න තියෙන තවත් ප්‍රවෘත්තිය. මේක වැදගත් ප්‍රවෘත්තියක් මම කිව්වා ඔයාලට කියන්න කියලා. ඒ තමයි centrifuges භාවිතා කරනවා uranium enriched කරන වලට බලගන්න පුළුවන් ෆොටෝ එක මම දාන්නම් දැන්. centrifuges මේ කියන centrifuges භාවිතා කරනවා uranium enriched කරන. uranium enriched කරනවා කියන්නේ පිරිසිදු කරනවා. මේ uranium 90% දක්වා පිරිසිදු කරන. ඉතාමත්ම අසීරු කාර්යයක්. 90% දක්වා මේවා enrich කරොත් හරිද? ඒ කියන්නේ පිරිසිදු කරවොත් එimhe අවියක් න්‍යෂ්ටික අවියක් නිර්මාණය කරන්න පුළුවන්. ඉරානයේ සතුව 70%ත් 80% අතර එන්රිච් කරපු පිරිසිදු කරපු පිරිපාදු කරපු යුරේනියම් තියෙනවා කියලා කියනවා. ඉතින් ඔවුන් 90% දක්වා ගමනට යන්න අවශ්‍ය නම් ඔවුන් අනිවාර්යයෙන්ම centrifuges භාවිත කරන්න ඕනේ. ඉතින් මේ centrifuges විශාල ප්‍රමාණයක් මේ centrifuges විනාශ කරන්න බැරි වෙන මට්ටමට centrifuges ගෙනිලා තියෙනවා කියලා කියනවා. 10 ගාණක් යුරේනියම් enrich කරන්න කොහෙද ගෙනිලා තියෙන කියලා කිව්වොත් එimhe 10 ගාණක centrifuges නැටන් සී ඇති පික්සැක්ස් කන්දේ ඇති භූගත න්‍යෂ්ටික පාසකමට රැගෙන ගොස් ඇත ඊශ්‍රායල් බුද්ධ සේවා අනාවරණය කළා තියෙනවා. පික්ඇක්ස් කියන මේ මවුන්ට් එක කියන්නේ මේ කන්දේ තියෙනවා නැටන්ස් ප්‍රදේශයේ පික්සැක්ස් කියන මේ කඳු මුදුනේ තියෙන න්‍යෂ්ටික පාසුකමක්. අන්න මේ න්‍යෂ්ටික පාසුකමට ගෙනියලා භූගත න්‍යෂ්ටික පාසුකමක් සංගවාතය වෙන බව තමයි තොරතුරු තියෙන්නේ. ඒ කියන්නේ මීට පස්සේ මේ යුරේනියම් එන්රිච් කරන්න යන්නේ මේ කියන්නේ පික්සැක්ස් කන්දේ තියෙන පාසුකම. භූගත න්‍යෂ්ටික පාසුකම ඔස්සේ තමයි ඉරානයේ නැවතත් තමන්ගේ න්‍යෂ්ටික සරණ ආරම්භ කරන්නේ. ඒක බෝධුට අපිට බලා ගන්න පුළුවන් වේ ඉදිරියේදී B2 ස්ප්ලිට් යනායම මැද පෙරදිගට ඇවිල්ලා ඉරානයේ මේ කියන්නේ පික්සැක්ස් කන්දට ආයෙසර බෝම්බ එලන්න ඉඩ තියෙනවා. මොකද පෙබරවාරි මාසයේ මම හිතන්නේ 2025 ජූනි මාසයේදී වලට මතක නම් B2 ස්ප්ලිට් යොදාගෙන මේ කන්දට බෝම්බ එළුවා. නමුත් පේන විදියට න්‍යෂ්ටික පාසුකම තමත් වැඩ. මේ තමයි අලුත්ම අප්ඩේට් එක. මම හිතනවා බෝධුවට ඊශ්‍රායලයට පාරදීමක් වෙන්න පුළුවන් ඉදිරියේදී අද රාත්‍රියේදී එට දිනේදී අනිද්දා දිනේදී ඉදිරි කාලයේදී ඉරානය විසින් ඊශ්‍රායල දෙසට මිසයිල් ප්‍රහාර මාලාවක් හෝ දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කරන්න නියමිතයි. ඊශ්‍රායලයත් මේ විදිහ සූදානම් වෙමින් ඉන්නවා කියලා ආරංචි දෙනවා. බලන්නේ මෝ එහෙම තිබ්බොත් එම අලුත් අප්ඩේට් එකක් තිබ්බොත් මම මගේ Facebook account එක ඉක්මනින් දානවා. ඒ වගේම ලෝකෙ වෙන්නේ මොනවද කියන එකත් මගේ Facebook account එකේ දානවා. ඔයාලට පුළුවන් මගේ Facebook account එක follow කරලා තියාගන්න. videos බලන්න ඕන නම් මගේ YouTube channel එකේ බලන්න පුළුවන්. ඒ වගේම TikTok account එකේත් බලන්න පුළුවන්. ඒ දෙකේම තුනේම link යට description එකේ තියෙනවා. WhatsApp channel එකේත් මම YouTube Facebook දාන්න බැරි videos දානවා, තොරතුරු දානවා. WhatsApp channel එකේ ඒකේ link එකත් description එකේ තියෙනවා. නැමොටම ජය තවත් විදිහකින් අපි හෙට දිනේදී ඉදිරි පැය කිහිපෙදී යලිත් තමු.